ලංකාවේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න කටයුතු කරමින් යනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමයි වාර්තාව. ලාංකේය උසස් අධ්‍යාපනයේ විශ්වසනීය සලකුණ වන්දාර දිසානායක 2028 උසස් පෙළ නව පන්ති ආරම්භුණා. අද ජනාධිපතිවරයා කතා කරලා තියෙනවා ඉන්දියාවේ මෝදි අගමැතිවරයාත් එක්ක. කතා කරලා දැන් මේ ලංකාවේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න කටයුතු කරමින් යනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක තමයි වාර්තාව. ඉතින් හරි පැහැදිලි. එදා මේ තෙල් ටැංකි ටික සංවර්ධනය කරන්න හදනකොට ඉන්දියාවත් එක්ක එකතු වෙලා මොනතරම් විරෝධයක්ද පළ කරේ මේ මාලිමාව. අනුර කුමාර ඊළඟට මේකේ ඉන්න ගෝලබාල ඇමතිවරු ජනතා විමුක්ති පෙරමුණ මරාගෙන මැරෙන ගානට ආවේ තෙල් ටැංකි ඉන්දියාවත් එක්ක සංවර්ධනය කරන්න කතා කරනකොට. අද ඒකම අනිත් පැත්ත හරවලා දැන් ඉන්දියාවට තෙල් ටැංකි ටික දෙන්න හදනවා වර්තමාන ආණ්ඩුව. අනුර කුමාර ජනාධිපතිවරයාම කැබිනට් පේපර් එකක් දාලා. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. හරි දැන් අද මේ තත්ත්වය දිහා බැලුවම තෙල් ටැංකි 61ක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක එදා කිව්වේ කොහොමද අද කිව්වේ කොහොමද කියන කාරණය හරි පැහැදිලි. ඉතිහාසයේ සරදම කැරකෙන්නේ දැන් අනිත් පැත්තට මේගොල්ලෝගේ පුනරුදයට ඒගොල්ලෝ කියපු සියලු දේවල් බොරු කරන්න සිද්ධ වෙලා තියෙනවා.